හයි ඔයාලට කොහොමද? ඉතින් ඔයාලා දන්නවද අද මම මේ යන්නේ කොහෙද කියලා? මේ දවස්වල ඔයාලා හැමෝම දන්නවා BMI CH එකේ බුක් ෆෙයා එකක් තියෙනවා කියලා. ඉතින් මං හිතන්නේ ඒක හැම අවුරුද්දෙම දැන් අවුරුදු ගණනාවක ඉඳන් පැවැත්වෙන එකක්. මම අද මේ යන්නේ බුක් ෆෙයා එකට. මම අද යන්නේ තනියම නෙමෙයි මගේ යාළුවෙක් එක්ක. මං හිතන්නේ මගේ කලින් vlog එකක් ගෙනාවේ යත් එක්ක ශෂි. එයා ඉන්නේ කඩුවෙල. ඉතින් මම මුලින්ම කඩුවෙලට යන ගමන් තමයි මේ ඉන්නේ. එයාව ගන්න. එයා අරගෙන ඉවර වෙලා අපි දෙන්නත් එක්ක බුක් ෆෙයා එක බලන්න යන්න තමයි අද මේ ප්ලෑන් කරන්නේ. සාමාන්‍යයෙන් මම ඉස්සර ඉස්කෝලේ යන කාලේ බුක්ස් කියවන්න නවල්ස් කෙටි කතා වගේ දේවල් කියවන්න ගොඩාක් කැමති කෙනෙක්. හැබැයි දැන් ඉතින් ෆෝන් එක යූස් කරනවා වැඩි නිසා පොත් වලින් ටිකක් ඈත් වෙලා ඉන්නේ. මම හිතුවා බුක් ෆෙයා එකට ගිහිල්ලා මම ආස කරන විදිහේ පොත් ටිකක් අරගෙන එන්න ඕනි කියලා. මම ගොඩක්ම ආස නවල්ස් වලට. මොන දේ කරන්නත් කලින් කාලා බීලා ඉන්න ඕනනේ. ඒක නිසා අපි දෙන්න මුලින්ම TNS එකට ගිහිල්ලා ෂෝටිස් කාලා කාඩමන් ටී බිව්වා. හරි. ඔන්න දැන් ඉතින් අපි දෙන්න බුක් ෆෙයා එක යන්න පිටත් වුණා. ඒ වෙලාවේ මට මතක විදියට හවස 6යි කාලට විතර ඇති ලොකු ට්‍රැෆික් එකක් තිබුණා. කඩුවෙල ඉඳන් අපිට BMI CH එකට යන්න පැයකට වඩා කාලයක් ගත වුණා. දැන් අපි ඉන්නේ BMI CH එක පිටිපස්සේ. අපි ඇත්තටම BMI CH එක ඇතුළට ගියාට ඇතුලේ හැම පාකින් එකක්ම ඒ වෙද්දි ෆුල් වෙලා තිබුණ නිසා අපිට ආයෙමත් එක්සිට් වෙලා මෙන්න මේ විදියට පාර අයිනෙන් වාහනේ නතර කරන්න සිද්ධ වුණා. අන්තිමට කොහොම හරි අපි දෙන්න මෙන්න මේ විදිහට බුක් ෆෙයා එකට ඇතුල් වුණා. අපි දෙන්න බුක් ෆෙයා එකට යද්දි 7:00 විතර වෙලා තිබුණා. හැබැයි ඒ වෙද්දිත් මෙන්න මේ පේන විදිහට ලොකු සෙනගක් හිටියා. ඉතින් එළියේ මේ වගේ ලොකු සෙනගක් ඉන්නවා කියන්නේ ඔයාලට හිතා ගන්න පුළුවන් ස්ටෝල්ස් ඇතුලේ කොච්චර ක්‍රවුඩ් එකක් ඉන්නේ නැතිද කියලා. පුළුවන් හැම බුක් ස්ටෝල් එකකටම අපි දෙන්න ගියා. ඉතින් මෙන්න මේ වගේ ලස්සන පොත් ඒ වගේම සංගරා මේ වගේ දේවල් ගොඩාක් තිබුණා. මමත් ඉතින් තෝරලා නවල්ස් එතකොට කෙටි කතා ඒ වගේ පොත් කීපයක්ම ගත්තා. මේ දවස්වල ට්‍රෙන්ඩින් වෙලා තියෙන පොත් දෙකකුත් මම ගත්තා. ඒ වගේම තමයි මං හිතන්නේ මගේ යාළුවා ශෂි එයා ආසයි කියපු ගන්න ආසාවෙන් බලන් හිටපු බුක්ස් කිහිපයක්ම මේ ස්ටෝල්ස් වලින් ගත්තා. ලබන සවුන්දා වෙනකම්ම BMI CH එකේ මේ පොත් ප්‍රදර්ශනය රෑ 9 වෙනකම් පැවැත්වෙනවා. ඉතින් ඔයාලටත් පුළුවන් පොත් වලට ආස පොත් කියවන්න ආස කට්ටිය පොත් ලියන්න ආසාවෙන් බලන් ඉන්න කට්ටියන්ට අයිඩියා එකක් ගන්න BMI CH එකේ පොත් ප්‍රදර්ශනය අනිවාර්යයෙන්ම බලන්න යන්න. අපි දැන් ආස කරන විදිහේ පොත් කීපයක් අරගෙන මේ විදිහට බුක් ෆෙයා එක ඇතුළෙන්ම කාලා බීලා කොහෙ ගියත් ඉතින් ඒක අමතක කරන්න බෑනේ. ආපහු ගෙදර එන්න පිටත් වුණා. දැන් රෑ 9:00 විතර ඇති. ඒ වෙලාවේ නම් ඉතින් ලොකු ට්‍රැෆික් එකක් තිබුණේ නැති නිසා ඉක්මනටම එන්න පුළුවන් වුණා. පොඩි බඩකින්නක් ඒ වෙලාවේ තාපු නිසා අපි දෙන්න ෆුඩ් සිටි එකටත් පොඩ්ඩක් ගියා. පොඩි බබා. ටිපිටික් කරන පොඩි බබෙක් දැකලා. අනේ ඔය හැමෝම ටිපිටික් කනවා. මම විතරක් නෙවෙයි. හරි. ඉතින් එදා දවසේ ඒ විදිහට තමයි ගෙවුනේ. මම මේ දැන් පෙන්නන්නේ මම ගත්ත පොත් මොනවාද කියලා. ඉතින් මම ගන්න ආසාවෙන් බලන් හිටපු මේ දවස්වල ට්‍රෙන්ඩින් වෙලා තියෙන පොත් කීපයකුත් මේ අතර තියෙනවා. මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලපුවා. ඔයාලට thank you so much. bye.